මුලින්ම කරන්න ඕනේ මෙතන මේ බ්‍රේක් පැඩල් එක සෙට් වෙන තැන 12 නට් දෙකක් තියෙන 12 නට් දෙක ගලව ගන්න. මෙතන මේ බ්‍රේක් පැඩල් එක තියෙන ගමන් ඔතන අටේ ඇතුළේ නට් දෙකක් තියෙන එක ගලව ගන්න බැරි නිසා තමයි මෙතන මුලින්ම මේ බ්‍රේක් පැඩල් එක ළඟ තියෙන 12 නට් දෙක ගලවලා ෆුට් රෙස්ට් එක අයින් කරන්න අපි. දැන් අටේ T එකක් අරගෙන ඉවරලා ඔතන ක්ලච් සයිඩ් එකේ තියෙන ක්ලච් හවුසින් එකේ අටේ ඇන ටික ඔක්කොම ගලව ගන්නවා. ඔකට T එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. සාමාන්‍යයෙන් බොක්ස් කෑලි දාලා ඔතන වණ කරගන්නට වඩා T එකක් දාලා ගලව ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඔතන ඇන ටික කොට යන්නෙත් නෑ. වැඩේ පහසුවෙන් ලේසියෙන් කරගන්න පුළුවන්. මෙතන ඉඳන් වීඩියෝ ටිකක් ස්පීඩ් කරලා දින්න නැත්නම් ගොඩක් බිග් වෙන නිසා මේ 2x දාලා ස්පීඩ් කරලා දින්න එක මං හිතන්නේ ගැටලුවක් වෙයි කියලා. ඔක ගලවද්දි බලන් ඉන්න කෙනෙක්ට මේ යන ගලවලා ආපහු මේ තද කරනකොට පුළුවන් තරම් අතේ ගානට තද කරන්න බලන්න. ඒ කියන්නේ වැඩි weight එකක් දාලා අල්ලන්න එපා. පොඩි නට්න දිනව පට ගාලා මේ හවුසින් එකේ පොට යන්න බලන්න. ඒකයි මගේ කලින් බයික් එකක් තිබිලා ඔය වැඩේ වුණා. ඒක නිසා තමයි කියන්නේ. ඔක මේ තද කරද්දිත් අතේ ගානට පුළුවන් T එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. වැඩේ ලස්සනට කරගන්න පුළුවන් ඉතින්. දැන් T එක දාලා බුරුල් කරගත්ත නට් ටික ඔක්කොම මේ ගලවගෙන පිළිවෙලකට දැනගින් තියාගන්න. මේ හවුසින් එක ගලවද්දිත් පුළුවන් තරම් අතින් තට්ටුවක් දාන්න බලන්න. එහෙම නැත්නම් රබර් මිටියකින් තට්ටුවක් දාලා ගලව ගන්න. මිටි වලින් නම් ගහන්න යන්න එපා. ඔගේ හවුසින් එක පූර්ණ බඩ ගාලා. වෙලාවට එන්ජින් ඔයිල් මාරු කරේ නැතුණම් පේනව නේද එන්ජින් මට වෙන දේ? කළුම කඩු පාටයි. ක්ලච් ප්‍රයිමරි තියෙන 10 නට් 4 ගලවද්දිත් මේ T එකක් දාලා අල්ලන්න. ඕක මේ නට් ටික ගලවද්දි බලාගෙන ගලවන්න. ඇතුලේ ස්පින් එකක් නේ තියෙන. ඕක ටෙන්ෂන් එකට ක්ලච් බෙල් එක පයින්න බලනවා එළියට. ඔය 10 යන හතරේ මේ වොසර එකක් එනවා. වොසර එක නැති කරගන්න නැතුව තියාගන්න පුළුවන් නම් ගලවන නට් ටික ඔක්කොම එක පෙට්ටියකට හරි මොකකට හරි දාලා තියාගන්න වෙන වෙනම. දැන් ක්ලච් බෙල් එක අල්ලලා ඔහම එළියට ගන්න බලන්න. ක්ලච් ප්ලේට් ටික බිමට වට ගන්න නැතුව ගානට පරිස්සමට ගන්න. වීඩියෝ එකේ පෙන්වන විදියට. ක්ලච් ප්ලේට් දාද්දි දාන පැත්තක් තියෙනවා. ප්‍රෙෂර් ප්ලේට් එහෙම දාන පැත්තක් තියෙනවා. මම ඉස්සරහට කියන්නම් දාන විදිය මේ ඔය වීඩියෝ එකේ පේන විදියට බලලා ගානට එළියට ගන්න. මේක නම් ප්‍රෙෂර් ප්ලේට් දාන්න වෙන සීන් එකක් තියෙන්නේ. ප්‍රෙෂර් ප්ලේට් වල එක කට්ටයක්වත් නැහැ. ඔක්කොම පොලිෂ් වෙලා තියෙන්නේ. ක්ලච් ප්ලේට් ටික නම් හොඳේ දානකොට දෙකම එකපාර දාගන්න. කියන්නේ ක්ලච් ප්ලේට් ගිහලා නැහැ කියලා ප්‍රෙෂර් ප්ලේට් විතරක් වෙනම දාන්න බෑ. ඒක තේරුමක් නැහැ. වැඩි කල් පදින්න බෑ. ක්ලච් හෝල්ඩරේ මැද තියෙනවා 19 නට් එකක්. ඒ නට් එක නිකන් ගලවන්න බෑ. පේන විදියට ක්ලච් හෝල්ඩර් මේ පුලර් එකක් ඕනේ. පුලර් එක ගන්නට හේතු කරගෙන තමයි ගලවන්න ඕන. උතන ටේපර් නට් එකක් එන්නේ. මේ නට් එක හොඳටම තද වෙලා තියෙන්නේ. මොන විදිහකින්වත් ගලවන්න බෑ. ටූල් එක නැතුව නැත්නම් ඉම්පැක්ට් ගන්න එකකින් ඕනේ ගලවන්න. ඉතින් ඒකක් අපිට හොයාගන්න නැහැ නේ. ගෙදරක ගලවනවනම් ඒක නිසා ටූල් එකක් පුළුවන් නම් ගන්න. ලොකු ගාණක් වෙන්නේ නැහැ. සාමාන්‍ය දැන් හැමතැනම වගේ තියෙන ටූල් එක විකුණන්න. මේ නට් එක ටිකක් තද වෙලා තියෙන්නේ. මොකද ටේපර් නට් එකක් තියෙන උතන ඔය නට් එක ගලවද්දිත් මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට ගලව ගන්න. ඒ කියන්නේ පොට යවා ගන්න නැති විදිහට. ඕකට හොඳ ආයුධයක් දාලා අල්ලන්න බොක්ස් එකක්. ලෝකල් කෑල්ල නම් දාලා අල්ලන්න යන්න එපා. දැන් නට් එක ගලවගෙන ඉවරලා අයින් කරගන්න. ඕක ඇතුලේ තියෙන නට් එකට සෙට් වෙන ලොක් එකක්. සමනල් ලොක් එක වගේ. ඒකත් අයින් කරගන්න එමෙට. දැන් ඔය පේන විදිහට මේ ක්ලච් හෝල්ඩර් එක ගන්න තියෙන එළියට. ක්ලච් හෝල්ඩර් එක ක්ලච් හබ් එකෙන් ගත්තාට පස්සේ ඕක ඇතුලේ තියෙන පොඩි කට්ටයක් වැටිච්ච ටිකක් මහත ඔසර එකක්. ඒ ඔසර එකත් නැති කරගන්න නැතුව තියාගන්න. ඕක දාද්දිත් උතන්ට අනිවාර්යෙන් දාන්න ඕනේ. නැත්තම් මේ ක්ලච් ප්‍රයිමරිය දාලා ක්ලච් හෝල්ඩර් දැම්මම වැඩක් වෙන්නේ නැහැ. කියන්නේ දෙක වෙන වෙනම කරකෙන්න නැතුව යනවා. ක්ලච් ප්‍රයිමරිය එළියට ගත්තාට පස්සේ බලන්න ඔතන ඔය රේසරේ ළඟ පොඩි තුනී ඔසර එකක් තියෙන. ඔසර එක තියෙනවද කියලා. ඔය බයික් එක ස්ටාර්ට් කරාම ඩඩ් 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 ගාලා සද්ද එන්න ඔන්න ඇතුලේ තියෙන රබර් ඩැම්පර් කොට්ට ටික ගෙවනවා තමයි වීඩියෝ එකේ පේන දේ ප්ලේ එක තියෙන්නේ. මේක නම් කලින් එකපාරක් ගහලා තියෙන බයික් එකක්ද කොහෙද? පුළුවන් නම් මේක මේ ක්ලච් හෝල්ඩර් එක පිටින්ම ගලවගෙන පට්ටලයකට දීලා වැඩේ කරගන්න ඕන නම් හොඳයි. ඉතින් ගෙදර කරගන්නවට වැඩිය කියන්නේ ඔක පරිස්සමට කරගන්න ඕන වැඩක්. ඔය වීඩියෝ එකේ පේන විදිහට රිවට් ටික ගයින්ඩර් එකකින් ගාලා ඊට පස්සේ ඇතුළට කොට්ට සෙට් එක දාලා ආපහු ෆිට කරන්න තියෙනවා. පේනවනේ ගෙවිලා තියෙන විදිහ හොඳටම රබර් කොට්ට ටික. මේක මේ රබර් ඩැම්පර් ටික මං ගහන එක නම් වීඩියෝ කරගන්න බැරුණා. මොකද තනියෙන් කරපු නිසා මේ තව කෙනෙක් හිටියේ නැහැ වීඩියෝ කරගන්න. ඒ නිසා දැන් ඔය උතන පේන්නේ නම් ඔය හයි කරලා තියෙන රබර් ඩැම්පර් ටික ක්ලච් හෝල්ඩර් එකට දාලා දැන් ප්ලේ එකක් පොඩ්ඩක්වත් නැහැ.
ක්ලච් හෝල්ඩරේ හයි කරද්දී අනිවාර්යෙන් බලන්න ඔතන ක්ලච් ෂාෆ්ට් එක ඇතුලේ පොඩි සිදුරක් තියෙනවා. ඒක එනවා පොඩි බෝලයක්. සාමාන්‍යයෙන් යකඩ බෝලයක් වගේ එක්කන ඒක අනිවාර්යෙන් ඇතුලේ තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ ඔයිල් මාරු කරද්දී එතන නට් එක ගලවනකොට අනිවාර්යෙන් ඔක වැටෙන්න පුළුවන්. තියනවද කියලා බලලා ක්ලච් හෝල්ඩර් එක දාගන්න. දැන් ක්ලච් හෝල්ඩර් එක දාගෙන ඉවරනාට පස්සේ අර මම කලින් කිව්ව අර කට් එක කපපු ඔසර එකක් තියෙනවා කියලා ඒ ඔසර එක කට්ටේට සෙට් වෙන විදියට ඇතුළට දාගන්න තියෙන්නේ. මම නම් කියන්නේ මේක ගෙදර ගලවන කෙනෙක් නම් ඔය ක්ලච් ප්‍රයිමරි පිටින්ම ගිහිල්ලා ගලවගෙන ඉවරලා පට්ටලයකට දීලා ගහගන්න තියෙන්නේ ඩෑම්පර් සෙට් එක. ඕක චීනත් චට් වලින් හදලා තියෙන්නේ. ඒ කියන්නේ මිටි පාරක් එහෙම ගහපු ගමන් ඉවරයි. ආයෙ වැරදියට වැදුනොත්. රුපියල් 18000 ගණන් දුකද ක්ලච් හෝල්ඩර් සෙට් එකම. අන්තිම මේකක් පිටින් තියන්න එන්නේ ඊට වැඩිය රිස්ක් එකක් ගන්නවට වැඩිය හොඳයි. ඉතින් ඕක මේ කලින් ගලවලා පළපුරුද්දක් නැත්තම් පට්ටලයකටම ගිහිල්ලා ඩෑම්පර් ටික ගහගන්න එක. ඔය දැන් ඔතන පේන මේ නට් එක දාන්න කලින් ලොක් එකක් තියෙනවා. ඒක ක්ලච් ෂාෆ්ට් එකට සෙට් වෙන්නේ. ඕක ගානට දාගන්න ඕනේ. ඔය ලොක් එක ඇඹරිලා මොකක් හරි වෙලා තියෙනවා නම් පොඩ්ඩක් මේ කට රඬුවක් අරගෙන ඉවරලා ඒ ලොක් එක තැලිච්ච තැන් වලින් චුට්ටක් දිග අරගෙන දාගන්න. ඒ කියන්නේ ඕක තියෙන නට් එක අර ලොක් කරලම තියාගන්නනේ. ඒ ලොක් එක ගානට නම් මෝල් වලින් දිග ඇරලා දාගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ එතන ටේපර් නට් එක දාගෙන ඉවරලා 19 බොක්ස් එකක් අරන් තද කරන් දෙන්න ක්ලච් හෝල්ඩර් ටූල් එක තියලා. ඔය නට් එක ගලවද්දී තද කරද්දී ඒ ටූල් එක නැත්තම් ඔය එතන ක්ලච් හෝල්ඩරේට නට් එහෙම ඒ කියන්නේ සාමාන්‍ය අටේ නට් තියලා ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා ගලවන්න යනවා. එහෙම ගලවන්න මේ ක්ලච් හෝල්ඩර් එක කල්ල යනවා. ඔතන මේ ප්‍රෙෂර් ප්ලේට් සෙට් කරන කට්ටවල ටික තියෙන ඒතනින්ම කඩලා යනවා. ඔය ටූල් එකක් අරගෙන උගත් මේ ටිකක් තද කරගන්න ඕනේ නට් එක. ඒ කියන්නේ ගොඩම බර දාලා තද කරන්නත් එපා. සාමාන්‍ය තේරෙනවනේ ඒ ගානට තද කරගන්න. දැන් නට් එක තද කරාට පස්සේ අර ලොක් එකක් තියෙනවා කිව්වා මම. ඒ ලොක් එක තියෙන නට් එක ආපහු බුරුල් වෙන්නේ නැති වෙන්න ස්ථිරම තද වෙලා තියෙන ඒ ලොක් එක දාගන්න ඕනේ. නට් එකට හානියක් නොවෙන්න හිමීට මේ ෆ්ලැට් නියනක් තියලා මිටියෙන් තට්ටුවක් දාගන්න. දැන් 19 නට් එක තද කරාට පස්සේ චුට්ටක් බලන්න ක්ලච් ප්‍රයිමරි එකෙන් වෙනම ක්ලච් හෝල්ඩර් එකක් අරගෙනවද කියලා ෆ්‍රී එකේ. දැන් මුලින්ම කරන් දෙන්නේ ක්ලච් ප්ලේට් එකක් අරගෙන දාගන්න ඉස්සෙල්ලාම. ඕක ප්‍රෙෂර් ප්ලේට් එක දාද්දිත් ප්‍රෙෂර් ප්ලේට් එක අල්ලද්දි තේරෙනවා අතට නිකන් කැපෙන පැත්තක් වගේ තියෙනවා. ඒ කියන්නේ ඕක නම් ගෙවිලා තියෙන්නේ ඩොට් තියෙන දෙපැත්තම ඩොට් තියෙනවා. නිකන් ඇඟිල්ලට ඇල්ලුවම තේරෙනවා කැපෙන පැත්තක් වගේ තියෙන. ඒ පැත්ත තමයි යටට දාගන්න ඕනේ. ඊට පස්සේ අපෝ ප්‍රෙෂර් ප්ලේට් වලින් ක්ලච් ප්ලේට් එකක් දාන්න. ඔහොම තමයි දාගෙන යන්න තියෙන්නේ. මුලින් ක්ලච් ප්ලේට් එකක් දාන්න. ඊට පස්සේ ප්‍රෙෂර් ප්ලේට් එකක් ආපහු ක්ලච් ප්ලේට් එකක් දාන්න. ඊට පස්සේ ප්‍රෙෂර් ප්ලේට් එකක් දාන්න. ආපහු ක්ලච් ප්ලේට් එකක්. ඊට පස්සේ ඔය ටික පිළිවෙලට දාගෙන ඉවරලා අන්තිමට තියෙන්නේ ක්ලච් බෙල් එක හයි කරගන්න ඕනේ. ප්‍රෙෂර් ප්ලේට් එක දානකොටත් අර මං කිව්ව විදිහට අර කැපෙන මොහොත් පැත්ත තියෙන පැත්ත තමයි ක්ලච් හබ් එක ඇතුළට පැත්තට දාන්න ඕනේ. ඒ කියන්නේ අනිත් පැත්තට දාලා පදින්න පුළුවන්. ඉතින් වැඩි ආයු කාලයක් නැහැ හැම දාලා පැද්දොත්. ඒක හරියට කරනවා නම් අර මොහොත් පැත්ත තමයි ඇතුළට එන්න ඕනේ. ඕක ඇඟිල්ලෙන් ඇල්ලුවම හොඳට තේරෙනවා. ගලවලම බලන්න ඕනේ. ඉතින් ඕක මේ වීඩියෝ එකේ පේන විදිහට දාගෙන දැන් අන්තිමට තියෙන්නේ ක්ලච් බෙල් එක ගන්න අතර. ඕකත් බලන්න ගලවද්දී වටේ මේ එජ් එක තියෙන එකත් කැපිලා තියෙනවද කියලා. කැපිලා තියෙනවා නම් පුළුවන් නම් ජෙනුයින් එකක් දාන්න. ඔතන ක්ලච් ෂාෆ්ට් එක ඇතුලේ තමයි අර මං කිව්ව බෝලේ තියෙන එකත් පොඩි ෆ්ලැට් එකක් හරි මොකක් හරි දාලා බලන්න ඇතුලේ තියෙනවද කියලා. ඔය ක්ලච් බෙල් එකට ඔතන 10 නට් සෙට් කරන දන ගානට තව 4ට මුලින්ම කරන්න තියෙන්නේ ස්ප්‍රින් 4 දාගෙන ඉන්න. ඊට පස්සේ අර ඔසරගත් එක්ක 10 නට් 4 තියලා ඉවරලා ඔක තද කරද්දි තද කරන ක්‍රමයක් තියෙනවා. එක්ස් අකුරු හැඩයට තද කරන්න ඕන කතිර හැඩයට. ඔය ගානට බැලන්ස් එක තද කරගන්න ඕනේ ඔක්කොම එක සමානව. ඔයාලා ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් මාරු කරනවා නම් ලෝකල් ඒවා දාන්න එපා. ඒ කියන්නේ දාන්න එපා කියන්නේ ඕකේ ක්ලච් බෙල් එකයි අර ඇතුලේ ක්ලච් හෝල්ඩර් එක සෙට් වෙන තැන එජ් දෙක තියෙනවා. ඔය දෙක කැපෙන්න බලනවා. පුළුවන් තරම් ජෙනුයින් එකකට යන්න ගණන් වුණාට ඒ ගානත් එක්ක බලද්දී කාලයක් පදින්න පුළුවන්. අර ලෝකල් ඒවා දාලා පදින්න පුළුවන්. ක්ලච් හබ් එක කරන ඩැමේජ් එක වැඩි. يعني ක්ලච් එක හරියට අහු වෙන්නේ නැති වෙනවා. ස්ලිප් වෙන්න බලනවා. නිකන් රේස් වෙන්න ගන්න එක තැන අත්දැකීමෙන් කියන්නේ වගේ ඒවා වෙලා තියෙන නිසා ලෝකල් දාලා පුළුවන් තරම් මේ ජෙනුයින් එකකට යන්න බලන්න. ඒ කියන්නේ කාලයක් පදින්න පුළුවන්. දැන් මේ බයික් එකෙත් මේ ඔක ගත්ත ක්ලච් ප්ලේට් එකම තමයි තියෙනවා කිව්ව කස්ටමර්. ඔය ජෙනුයින් බඩු දාලා පදින එකේ වාසියට තියෙන කල්පයක් වැඩි ගොඩක් දුරට. දැන් ලෝකල් දාලා පදින්න පුළුවන් ඒවා තියෙනවා. ලෝකල් දාලා අතරම තේරුම් ගන්න නිතර දේවල් වල ගලවන්න පුළුවන් එක පුළුවන් ජෙනුයින් බඩු දාලා පදින්න කියලා කාලයක් පදින්න පුළුවන්. ලෝකල්
No, I don't take shit. I got no love for the fakeness. If you wanna play tough, wanna hate this, follow me, show up, and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented to be a negative when you should be getting after it. I got facts over tracks, this and that, spitting slow, speaking fast, like a rope, stacking gas, think I'm okay at last, but I don't know what that can erase all the past and the pettiness. A reflection of the emptiness, hilarious. You think you're worth my time, you're delirious, mysterious, because you are behind the fake exterior, inferior. You know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains that last, and to believe in what you got, it was built to last. තවද කෝක මේ යට ඔයි සම්පක තියෙන ඔයි නට්ටක සෙට් කරන දැන් ඔය පොඩි ෆිල්ටර් එකක් තියෙනවා. ඔවත් ගලවන ගාවට ටිකක් චෙක් කරලා බලන්න ඇතුලේ ටයිම් චේන්ජ් ගාඩ් වල ගිහින් යකට පුඩි රැකෙන්න පුළුවන්. මොකද මේක නම් කියවුලක් නෑ. ඒක රස්ට් එක ගාන හරි තිබ්බොත් ඔක පෙට්‍රල් වලින් ටිකක් පොඩට ඕඩර් කරලා පිටිකල ඇතුලට දාන්න. මේක ඉවරයි. ඒක කරන්න ඉදිරියට පාට නට්ටක දාන්න. සදල කරගෙන ඉවරලා බයික් එකට එන්ජින් ඔයිල් දාලා ඉවරලා ටික විනාඩි 2ක් විතර ස්ටාර්ට් එක තියලා බලන්න සද්ද එනවාද කියලා. නැත්නම් දැන් සද්ද දැන් නම් ඉන්නේ ඔබ. දැන් අපිට කියුවට මේ නැටි කතා කරද්දී කිව්වන් තරම් අපේ ගානටම කතා කරන්න ඕනේ. වැඩි දාලා අල්ලන්න යන්න එපා. අනිවාර්යෙන් යනවා හවුසින් එකේ පොඩ මාක් කරන්න කියලා. නැත්නම් හවුසින් එකේ පොඩ දෙකක් ෆිල්ටර් එකකට ඔයිල් අල්ලනවා කියලා ඒක ලීටරයි 1 මිලිලීටර 250ක් කරගෙන කීයකට දාන්න කියලා. ඒක බයික් එකේ මැනුවල් එකේ පොතේ ඉන්නේ ඉන්න එකට දාන්න කියලා ඔය ලීටරේ එක ලීටරයක් දාන්න වැඩියෙන් දාන්න යන්නත් එපා. ඔයිල් ටික කාලයක් යනකොට ඉන්නේ මොන පිළිවෙලම කරවෙනවා පොඩේ කරවිලා ඒක වැඩි කියන්නේ ඔය සිල් කඩාවම ඊට ඔයිල් මික්ස් කරන්න ඕනේ. Yang sekarang mau dapat ini, baiknya mau lebih I don't ever slow up, no I don't take shit. I got no love for the fake.